අදරයට අපි කඩින් කන දවස ඉතින් කෑම එකක් ගෙනාවා කොට්ටාවේ 7 views එකෙන් 7 views එකේ කෑම සාමාන්‍යයෙන් කොට්ටාවේ තියෙන අනිත් කෑම කඩවලට වඩා මට නම් හොඳයි. මේ තියෙන ඒගොල්ලන්ගේ රෙගියුලර් චිකන් මික්ස් රයිස් එක චිකන් විතරයි තියෙන්නේ. මම කැමති චිකන් මික්ස් කරපු මෙන්න මේ රයිස් එක කන්න. ඊට පස්සේ මේ තියෙන්නේ ලාර්ජ් කොත්තුවක්. මේ දෙකම ඇත්තටම රස අතින් ගත්තොත් හොඳයි. මේ කොට්ටාවේ අපට කෑම කඩවල වලින් ගත්තොත් 10න් 9ක්ම දෙන්න පුළුවන් ලකුණු මේ කෑම දෙකට. රයිස් එකේ තියෙන බාස්මති බත් ඊට පස්සේ හොඳ චිකන් තියෙනවා. ලොකුවට MSG දාපු ගතියක් එහෙම දැනෙන්නේ නැහැ. කෑම කෑවට පස්සේ ලොකුවට වතුර තිබ්බහා එන්නේ. එහෙම ප්‍රශ්නකුත් නැහැ. තෙලුත් ඕනකට වඩා වැඩි නැහැ. එතකොට ටිකක් අර ක්වොලිටියක් මේ කෑම වල තියෙනවා කියලා දැනෙනවා. 7 views එකේ කෑම වල රයිස් එක ගොඩක් හොඳයි. මම මේ බලන්නේ මට මේ කඩෙන් කෑම කනකොට 7 views එකෙන් නෙවෙයි කඩෙන් ගෙනාපු කෑම කනකොට අත්දැකීම් ටිකක් තියෙනවා නරක අත්දැකීම්. ඒක නිසා මේ කෑම එකේ තියෙන්නේ මොනවද කියලා මම හොඳට බලලා තමයි කෑම කනකොට කන්නේ කොහෙන් ගෙනාවත්. මම ඒක වෙන වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට කියන්නම්. මේ තියෙන කොත්තුවත් හොඳයි. හොඳට සැරයි. ටිකක් සැරයි. සැර වුණාට රසයි. කොත්තුවේ හැබැයි බත් එකේ තරම් චිකන් තිබ්බේ නැහැ. ඒකේ චිකන් කෑලි වලට වඩා තිබ්බ චිකන් කටු. ගොඩක්ම චිකන් කටු තිබ්බ. ඇත්තටම ඇයිදන්නේ ඒගොල්ලෝ චිකන් කටු එකට මික්ස් කරන්නේ. ඉතින් කටු නොදා හැදුවා නම් හොඳයි. අර කනකොට කටට අර කටු කුඩු වෙච්ච කටු කෑලි කැපිච්ච කටු අහුවෙච්ච ප්‍රශ්නයක් තිබ්බා. චිකන් කෑලි තිබ්බා. හැබැයි කටුත් ගොඩක් තිබ්බා. චිලි පේස්ට් එකේ එහෙම කියන්න මහ ලොකු විශේෂ රහක් නැහැ. මේ තියෙන්නේ හොදි එක. හොදි එකත් හොඳයි. මම සෝස් නම් යූස් කරන්නේ නැහැ.